කිසිම බෑන්ඩීමක් සස්පෙන්ඩීමක් නැතුව ඔයගොල්ලන්ගේ CapCut official account එකේම CapCut Pro features free use කරමුද? hello everyone, welcome back to my channel. ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝ එක තමයි මේ channel එකේ පළවෙනි වීඩියෝ එක. මේ channel එකේ මම ඔයගොල්ලන්ට education සම්බන්ධ contents දිගටම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් everyone අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද CapCut Pro features ඔයාගේ account එක suspend වෙන්නේ නැතුව use කරන්න කියලා. ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ CapCut එකට ඔයගොල්ලන්ට අවශ්‍ය වීඩියෝ ක්ලිප් එක import කරගන්න ඕනේ. ඉම්පෝට් කරගන්න මෙන්න මෙහෙමයි. මෙතන ඉම්පෝට් කියලා බටන් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ බටන් එක අපි ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ අපිට මෙහෙම ඔයගොල්ලන්ගේ captures ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ videos තියෙන ෆයිල් එක ඕපන් වෙනවා. නැත්නම් ඔයගොල්ලන්ට මෙතනින් ඕපන් කරගන්න පුළුවන් ඕන ෆයිල් එකක්. හරිද? ඊට පස්සේ අපි මෙතන දැන් ඔයාලට ඕන ෆයිල් එක මෙතනින් මෙහෙම සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඉවර වෙලා මෙතන ඕපන් දෙන්න. ඕපන් දුන්නාට පස්සේ ඔන්න ඔයාලට ඕන ෆයිල් එක නැත්නම් ඔයා තෝරගත්ත ෆයිල් එක මෙතනින් ඕපන් වෙනවා. හරිද? අපි දැන් මේ ෆයිල් එක මෙතනින් drag and drop කරගන්න ඕනේ මෙතනට. එහෙම තමයි මම මෙතනට මේ ෆයිල් එක ගත්තේ. හරිද? දැන් drop කරලා තියෙන හින්දා මේකයි ගත්තේ නෑ. දැන් ඊට පස්සේ අපි දැන් effect වලට ගිහිල්ලා අපි මේ diamond ලකුණ තියෙන ඒවා pro effect. අපි ඒකෙන් කිහිපයක් add කරගෙන බලමු. මෙන්න මේක මම add කරන්නම්. මේක මම download කරලාත් නෑ. හරි. ඔන්න ඔයගොල්ලන්ට පේනවා මේ. ඔන්නම තමයි තියෙන්නේ. ඔන්න මේ ප්ලස් මාක් එක පොඩ පස්සේ අපේ ට්‍රැක් එකට මේ ඉෆෙක්ට් එක වැටෙනවා. ඔන්න මම දැන් එන්ඩ් ගණගම ඇදගෙන ගියා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඉෆෙක්ට් එක වැටලා තියෙන්නේ අපේ වීඩියෝ එකට. ඊට පස්සේ මම තව ඉෆෙක්ට් එකක් දාන්නම්. අපි වනම් ප්‍රෝ ඉෆෙක්ට් එකක් තව මම මේ කැටකෙන එක ගමු. අන්න ඒකත් මම ඇඩ් කරා. ඒක දාම මැද හරිය නෑ මුල හරියෙන් දාමු. ඒක අපි කොපි කරලා අපි මැද හරියට දාමු. ඒකේ කොපියක් එතනට දාමු. මේක කොපියක් ගන්න මෙහෙමයි. Control C වුණාට පස්සේ මේක කොපි වෙනවා. අපි මේක ආයෙත් ගිහලා control V වුවම paste වෙනවා. ඒක කොපියක් මෙතනට ගන්න පුළුවන්. ඔන්න ඔහම. හරිද? එහෙම තමයි ඒකේ කොපිය ගන්න අපි. ඒකත් අපි දාගත්තා. අපි දැන් යන් stickers වලට. stickers පැත්තට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙම diamond ලකුණක් තියෙන stickers ගොඩක් තියෙනවා. අපි මේකනොත් කීපයක් add කරගෙන බලමු. අපි මේ subscribe sticker එක add කරගමු. ඔන්න මෙතනට add කරගත්තා. අපි ඒක place කරගමු මේ හරියට. හරි ඒකත් place කරා. අපි දැන් ඒකනොත් කොපියක් දාගමු. control C වල. ඊට පස්සේ දාගමු මෙන්න මේ sticker එක. අන්න මම ප්ලස් ලකුණ ඔබලා මේ ස්ටිකර් එක ඇඩ් කරා. දැන් අපිට මේ ස්ටිකර්ස් ටික වැටිලා තියෙන්නේ. මම මේ ස්ටිකර් එක මෙන්න මෙතනට ප්ලේස් කරගන්නම්. හරිද? ඔයගලන්ට පේනවා ඇති මේ වීඩියෝ එක අපි දාපු pro effect ඔක්කොම වැටලා තියෙන්නේ. අපි දැන් මේකට ටෙක්ස්ට් එකකුත් ඇඩ් කරගමු. අපි ඒකට දාමු test run කියලා දාමු. test run කියලා දාලා ඒකත් පොඩ්ඩක් ලස්සන කරලා ගමු. අපි මේ green එක දෙමු. මේක දීලා අපි මේකට front එකක් තවරමු. front එක දාමු අපි pro front එකක්. මෙතෙන් තමයි front ගන්න ඉතින් front. මෙතනට ගිහිල්ලා මේ තියෙන්නේ diamond ලකුණ. අපි ඒකේ මෙන්න මේක දාගමු. ඒ front එක අරගෙන ඒකත් අපි මෙතනින් තියලා අපි ඊට පස්සේ කරන්න ඕනේ මේ ඔක්කොම ටික මෙහෙම select කරගන්න. select කරගෙන ඉවරලා right click එකක් දීලා මෙන්න මෙතන ඔයගලන්ට පේනවා create compound clip කියලා. ඒකට අපිට shortcut එකක් තියෙනවා alt+G අකුර. මෙන්න මේක ඔබන්න. එතකොට ඔයගලන්ට පේනවා මේ ඔක්කොම ටික එකකට එනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ pro effect ඔක්කොම තියෙනවා මේකේ. එකක් නැහැ ඔක්කොම add වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන යන්න ඕනේ video කියන tab එකට. දකුණු පැත්තේ උඩ තියෙන video tab එක. මේ video tab එකට ගිහිල්ලා තව යටට යන්න. යටට ගිහිල්ලා යටින් ඉඳලා දෙවෙනි එක motion blur කියලා එකක් තියෙනවා. අපි මේ drop down එක පල්ලෙහාට කරලා motion blur කියන එකේ tick එක දාගමු. tick එක දාගෙන ඔයා මේක 0 කරන්න. 0 කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතනින් මෙතන 100 ගානක් process වෙනවා. ඔයගලන්ට නැත්තම් මෙන්න මෙතනත් බලන්න පුළුවන් process වෙන විදිහ. දැන් මෙතන 109 110 ඔහොම process වෙනවා. මෙතන ඔයගොල්ලෝ 100 දාන්න 100 හරි 101ක් හරි දාන්න. 101ක් ආව කියලා මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 100 හරි 101 හරි දාන්න. ඊට පස්සේ මේක process වෙනකන් ඔයගොල්ලෝ බලන් ඉන්න ඕනේ. ඔයගලන් computer එක performance සහ video එකේ length එක video එකේ දිග අනුව තමයි යන කාලය තීරණය වෙන්නේ. හරි යාළුවනේ ඔන්න දැන් ඔයගලන්ට පේනවා මේක කම්ප්ලීට් වුණා. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකට යන්න. ෆයිල් එක්ස්ප්ලෝරර් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ යන්න ඕනේ local disk C එකට ගිහිල්ලා මෙතන view කියලා එකක් තියෙනවා. view කියලා drop down එකක් තියෙනවා. ඒ drop down එකෙන් යටම තියෙනවා show කියලා එකක්. මේකෙන් ඔයගොල්ලෝ මේ hidden item කියන එක ටික එක දා ගන්න ඕනේ. දැන් මගේ නා ටික එක දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ ටික එක දාලා නැතුව ඇති. ටික එක දාලා නැහැ. මෙන්න මේම තමයි ඔයගොල්ලන්ගේ ඇත්තේ. ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා මෙන්න මේ වගේ ටික් එක දාගන්න. එක සැරයක් ටච් කරාම එක සැරයක් ක්ලික් කරාම එක ටික් එක වැටෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන මේ ෆයිල් එක පාට වැටි මේකට ගන්න ඩාර්ක් වෙලා ඕපෑ ගන්නලා. ඒ තියෙන්නේ අපේ hidden වෙලා තිබ්බ ෆයිල් දැන් අපිට පේන්න අරන් තියෙනවා. අපි දැන් මෙතන යන්න ඕනේ users කියන එකට. users එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ PC එකේ තියෙන නම ඒ කියන්නේ ඔයගොල්ලෝ PC එකට දාලා තියෙන name එකෙන් තමයි මෙතන ෆයිල් එක හැදිලා තියෙන්නේ. මේ මගේ user ගේ නම හදලා තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් වලින් මට වැරදිලා මම දාලා තියෙන. අපි ෆයිල් එක ක්ලික් කරන්න ඕනේ. මේ ෆයිල් එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන අප්ඩේට් කියලා එකක්.
ඇප් ඩේටා කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට වෙනවා ලෝකල් කියලා ෆයිල් එකක්. ලෝකල් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට වෙනවා මෙතනින් CapCut කියලා. මේ CapCut ෆයිල් එකත් ක්ලික් කරන්න. මේ CapCut ෆයිල් එකත් ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා user data කියලා ෆයිල් එක. මේකත් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙහෙම දිගට ටිකක් පේනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන change කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙත් ෆයිල් කොටකට එනවා. ඔයගොල්ලෝ අතරමං වෙන්න එහෙම එපා. මං කියන විදිහට හරියට යන්න. ටිකක් යටට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා motion blur change කියලා. මෙන්න මෙතන. මේක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලෝ දැන් හදපු වීඩියෝස් ටික. මම ඊට කලින් ටෙස්ට් කරන්න හදපු වීඩියෝ එකක්. මේ තියෙන අපි දැන් හදපු වීඩියෝ එක. අපි දැන් මේක ප්ලේ කරලා බලමු. අපි ඇඩ් කරපු ඔක්කොම pro features ඇඩ් වෙලා තියෙන කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි ඇඩ් කරපු ඔක්කොම pro features මේකට ඇඩ් වෙලා තියෙනවා. මේ අපි අදාපු ටෙක්ස්ට් එක, මේ prompt එකත් අපි දැන් මේ pro version එකකේ මේ තියෙන අපි දාපු countdown එක මේකත් pro එකක්. අපි දැන් මෙන්න මේ path එක copy කරගන්න ඕනේ. මේ path එක copy කරගෙන මේ copy කරගන්නේ මේක ඔක්කොම select කරලා control C ඔබන්න. එතකොට මේ path එක copy වෙනවා. ඊට පස්සේ මේක close කරන්න. close කරලා ඉවර වෙලා ආයෙත් මේ CapCut එකට එයි. CapCut එකත් minimize කරලා ඔයගොල්ලෝ desktop එකට ඇවිල්ලා right click කරලා මෙතන new click කරන්න. new click කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන shortcut කියලා. මේ shortcut එක click කරන්න. ඊට පස්සේ අපි copy කරගෙන ආපු path එක මෙන්න මෙතනින් paste කරන්න. අපි paste කරපු path එක හරිද වැරදිද කියලා ඔයගලන්ට සැකයි නම් අපි මෙතනින් browse කියලා බලන්න පුළුවන්. අපි path එක හදාගත්තේ motion blur file එකට. අපි අතනින් අර අස්සෙන් ගිහලා අපි හොයාගත්තේ අන්නේ file එකට තමයි මේ අපි මෙතන shortcut එක හදන්න යන්නේ. මේ තියෙන මේ file එක අපි ඒක okay දීලා next දෙනවා. next දීලා අපි මෙතන අපි දාන්නේ දැන් මේ තියෙන්නේ මේ shortcut එක හැදිලා මේ shortcut එකේ මේ new shortcut කියන තැනට තමයි මේ අපි මේ නමක් select කරන්න. අපි මෙතනට නමක් දාමු CapCut edit කියලා. ඔන්න දැන් මෙතන ඔයගලන්ට පෙන්නනවා shortcut එක හැදුණා. අපි දැන් මේක මේ තියෙන අපි දාපු නම CapCut edit. අපි දැන් මේක open කරමු. මේ තියන්නේ අපි දැන් හදපු වීඩියෝ එක. ඔන්න මම ආයෙත් play කරලා පෙන්නන්න ඔයගලන්ට. මේ තියෙන අපි countdown එක text එක මේ මෙතන යට යනවා subscribe ඔයගලන්ට පේනොත් නැහැ. ඒකපට උඩට ගන්න බැරි වුණානේ. මේ අපි දාපු effect එක ඔයගලන්ට මේක මෙහෙම හොය ඉන්න ඕනේ. මම යට description එකේ මම මේක දාලා තියන්නම්. ඔයගලන්ට එතකොට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ මුලින්ම මෙන්න මේ ටික copy කරගන්න ඕනේ. මම යට දාලා තියන්නම්. මෙන්න මේ ටික copy කරගෙන file explorer එකට යන්න. file explorer එකට ගිහිල්ලා local C එකට යන්න. කොහොමත් ඒකට ඔයගලන්ට යන්න වෙනවා. local C එකට ගිහිල්ලා මේ view කියන එකෙන් ඔයගොල්ලෝ show item එක hidden තියෙනවා නම් ඒක hidden දාලා නැත්නම් ඔයගොල්ලෝ hidden දාගන්න tick එක දැම්මට පස්සේ ඔයගලන්ට මෙන්න මේ user කියන එකට යන්න පුළුවන්. user කියන එකට ගිහිල්ලා user එක name එක තියෙන file එක select කරන්න. select කරලා ඉවර වෙලා මෙන්න මෙතනට ඔයා copy කරගත්තු එක මෙන්න මෙතනට paste කරන්න. මෙතනට paste කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ මෙතනට enter කරන්න. එතකොට ඔයගලන්ට පෙන්නනවා මෙන්න මේ වගේ path එක. ඊට පස්සේ මේ ඔක්කොම ටික ආයෙ copy කරගන්න. මෙතනට එනකම්ම දැන් මේ ඕගොල්ලන්ගේ PC එකේනේ. ඕගොල්ලන්ගේ PC එකේ නේකින්ද ඕගොල්ලෝ මේ ඔක්කොම ටික copy කරගන්න. මේ ඔක්කොම ටික copy කරගෙන මම කිව්ව විදිහට යන්න ඉස්සරහට ඔක්කොම ටික copy කරගෙන මෙතනට ගිහලා right click කරලා new එක ඔබලා shortcut දීලා මේ path එක paste කරන්න. control V ඔබම paste වෙනවා. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ ආයෙත් වෙන ඔයගලන්ට අර මම මෙතනට නම දෙන්නේ. අන්න ඒ වගේ ඔයගලන්ට කැමති නමක් මෙතනට දාගන්න. ෆයිල් එක දැක්කම මතක් වෙන්න නම දාගන්න. ඊට පස්සේ finish දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ shortcut එකක් හම්බ වෙනවා. ඔන්න ඔහම තමයි CapCut Pro features CapCut Pro ගත්තා වගේ අපි use කරන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් subscribe button එක press කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාට බලන්න පුළුවන්. ඔයගලන්ට තියෙන ප්‍රශ්න ගැටලු පල්ලෙහා comment section එකේ දාන්න. ඒ ප්‍රශ්න ගැටලු වලට පිළිතුරක් අරගෙන මම හැකි ඉක්මනින් යනකම් ඔයගලන්ට සුබ දවසක්.